ඔයාල හැමෝටම අද අපි කතා කරන්නේ ඔයාලගේ A level syllabus එක ඇතුලේ අපි කතා කරන තුන්වෙනි පාඩම. එහෙම නැත්නම් වෙළඳපළට රජය මැදිහත් වීම කියන කොටසේ නිෂ්පාදකයන්ට රජය බදු පැනවීම කියන පාඩම් කොටස. මොකද අපි දන්නවා වෙළඳපළට රජය මැදිහත් වෙලා කරන ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. බදු පැනවීම, සහනාධාර සැපයීම සහ මිල පාලනය. ඕකෙත් පළවෙනි කොටස විදිහට අපි කතා කරන්නේ වෙළඳපළට රජය මැදිහත් වෙලා නිෂ්පාදකයන් මත බදු පැනවීම. දැන් අපි දන්නවා වෙළඳපළට රජය මැදිහත් වෙනකොට වෙළඳපළ ඇතුලේ මේ වෙනකොටත් පාර්ශ්ව දෙකක් ඉන්නවා. මොකද වෙළඳපළ කියන එක හැදෙන්නේ එක පැත්තකින් පාරිභෝගිකයා සහ අනිත් පැත්තෙන් නිෂ්පාදකයා කියන දෙන්න එකතු වෙලා. එතකොට මේ පාරිභෝගිකයයි නිෂ්පාදකයයි කියන දෙන්න ඉන්න තැන තමයි වෙළඳපළ කියන එක නිර්මාණය වෙන්නේ. ඒ වෙළඳපළ ඇතුළට රජය මැදිහත් වෙනකොට අපි දන්නවා දැන් අද අපි කතා කරනවා රජය පළවෙනිටම කරන වැඩක් තමයි මේ නිෂ්පාදකයන් මත බදු පැනවීම. දැන් නිෂ්පාදකයන් මත රජය බදු පනවද්දී ආර්ථිකයක් ඇතුළේ වෙන ප්‍රතිවිපාකේ තමයි නිෂ්පාදකයන් වෙළඳපොළක් ඇතුළේ හැම වෙලාවම කරන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ඒ භාණ්ඩ හා සේවා සැපයුම් කරන එක. එහෙනම් වෙළඳපොළක් ඇතුළේ නිෂ්පාදකයන් සම්බන්ධව තියෙන විශේෂ කාරණාව තමයි එයාලා වෙළඳපොළක ඉන්න සැපයුම් පාර්ශවය කියන එක. එහෙම නැත්නම් එයාලා වෙළඳපොළක සැපයුමක් බිහි කරනවා කියන එක. දැන් ඔය විදිහට සැපයුමක් බිහි කර ඉන්න නිෂ්පාදකයට එහෙම නැත්නම් මිනිස්සුන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ඒවා වෙළඳපළට සපයන නිෂ්පාදකයා මත රජය බද්දක් පනවලා කියනවා ඔයාලා සැපයුම් කරන භාණ්ඩයක වටිනාකමින් කොටසක් රජයට දෙන්න. ඒ කියන්නේ අපි උදාහරණයක් ගමුකෝ. අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. හිතන්න ඔයා පෑන් නිෂ්පාදකයෙක්. ඔයා පෑන් නිෂ්පාදකයෙක්. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ වෙළඳපළට පෑන් නිෂ්පාදනය කරලා පෑන් සපයනවා. එහෙම තියෙද්දි රජය කියනවා ඔයා ඒ විකුණන පෑනක වටිනාකමෙන් කොටසක් රජයට ගෙවන්න. ඒ කොටසක් රජයට ගෙවන්න කියලා ඔයාට පණවන්නේ මොකක්ද? බද්දක්. දැන් අපි හිතමු මේ වෙලාවේ ඔයා පෑනක් විකුණනවා රුපියල් 20ට. ඔයා පෑනක් විකුණන්නේ රුපියල් 20ට. රජය කියනවා ඔයා විකුණන හැම එක පෑනකින්ම ඔයා අපිට රුපියල් 5 ගානේ ගෙවන්න. ඔයා අපිට රුපියල් කීය ගානේද? 5 ගානේ ගෙවන්න. දැන් එතකොට ඔයා රුපියල් 20ට පෑනක් නිෂ්පාදනය කරලා විකුණනවා. ඒ විකුණුවාට පස්සේ ඔයාගේ අතට රුපියල් 20ක් ගලාගෙන එනවා. හැබැයි ඒ එන 20ම ඔයා ගාව ඔයාට තියාගන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා ඒ එන හැම රුපියල් 20කින්ම රජයට රුපියල් 5ක් ගෙවන්න. රජයට රුපියල් 5ක් බදු මුදලක් විදියට ගෙවන්න. ඒ ගෙව්වට පස්සේ නිෂ්පාදකයාගේ අතේ ඉතුරු වෙන්නේ කීයද? රුපියල් 15යි. නිෂ්පාදකයාගේ අතේ ඉතුරු වෙන්නේ කීයද? රුපියල් 15යි. දැන් එතකොට වෙන දේ තමයි රජය වෙළඳපොළට මැදිහත් වෙලා නිෂ්පාදකයට බදු පනවන්න කලින් මේ වෙළඳපොළ ඇතුළේ ඉන්න නිෂ්පාදකයා පෑන් නිෂ්පාදනය කරලා එයා සැපෙවුවා නම් එයා එක පෑනක් රුපියල් 20ට සපයද්දී ඒ 20 එයාගේ අතට එහෙම් පිටින්ම ආදායමක් විදියට හම්බ වෙනවා. නිෂ්පාදකයාගේ අතට කෙලින්ම 20 හම්බ වෙනවා. දැන් බදු පැනෙව්වට පස්සේ වෙන සිද්ධිය තමයි නිෂ්පාදකයා පෑනක් රුපියල් 20ට විකුණුවට ඒ 20න් රුපියල් 5ක් රජයට බදු ගෙව්වට පස්සේ නිෂ්පාදකයාගේ අතේ ඉතුරු වෙන්නේ රුපියල් 20යි. සාපේක්ෂව ගත්තොත් එහෙම බද්දට කලින් නිෂ්පාදකයාගේ අතේ රුපියල් 20ක් ඉතුරු වුණා. ඒත් බද්දට පස්සේ නිෂ්පාදකයාගේ අතේ ඉතුරු වෙන්නේ රුපියල් 15යි. දැන් අපිට පේනවා රජය මැදිහත් වෙලා නිෂ්පාදකයාට බද්දක් පැනෙව්වට පස්සේ නිෂ්පාදකයා නිෂ්පාදනය කරලා විකුණන භාණ්ඩේ වටිනාකමින් එයාට වෙනද හම්බෙච්ච මුදලට වඩා අඩු මුදලක් තමයි අද එයාට හම්බෙන්නේ. අද නිෂ්පාදකයාට හම්බෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා වෙළඳපළක නිෂ්පාදකයෙක් මේ භාණ්ඩ සැපයුම කියන වැඩේ කරන්නේ මොනවා බලාපොරොත්තුවෙන්ද? මෙයා මේ භාණ්ඩ සැපයුම කියන වැඩේ කරන්නේ ලාභ බලාපොරොත්තුවෙන්. එතකොට එයාට ලාභ වැඩියෙන් හම්බ වෙනවා නම් එයා වැඩිපුර නිෂ්පාදනය කරලා වැඩිපුර සපයනවා. ඒත් එයාට ලාභ හම්බෙන්නේ අඩුවෙන් නම් එයා නිෂ්පාදනය කරන්නෙත් අඩුවෙන් භාණ්ඩ සපයන්නෙත් අඩුවෙන්. දැන් වෙච්ච සිද්ධිය බලන්නකො. වෙනද පෑනක් රුපියල් 20ට විකුණලා රුපියල් 20ක් එයාගේ පොකට් එකට වැටෙනකොට ඒ 20 එයාට ලාභයි. හැබැයි අද ඒ 20න් රුපියල් 5ක් රජයට බදු ගෙව්වට පස්සේ මෙයාට හම්බෙන්නේ රුපියල් 15ක් නිසා වෙනද හම්බෙච්ච 20ට සාපේක්ෂව අද හම්බෙන රුපියල් 15 අඩු වගයක් නිසාත් එයාට පේනවා රජය මැදිහත් වෙලා බදු පැනෙව්වට පස්සේ එයාගේ ලාභය මොනවා වෙනවා කියලාද? අඩු වෙනවා කියන.
දැන් ඔය විදිහට නිෂ්පාදකයට තේරුණාට පස්සේ වෙනද මගේ අතේ ඉතුරු වෙන මුදලට වඩා අඩු මුදලක් තමයි අද මගේ අතේ ඉතුරු වෙන්නේ. වෙනද රුපියල් 20ක් මගේ අතේ ඉතුරු වුණා අද ඉතුරු වෙන්නේ රුපියල් 15යි. මම රජයට බදු ගෙවන නිසා. රජයට තේරෙනවා එක පැත්තකින් සමාවෙන්න. නිෂ්පාදකයට තේරෙනවා. දැන් එතකොට නිෂ්පාදකයා දකිනවා භාණ්ඩයේ මිල රුපියල් 20ක් වෙලා තියෙද්දි ඒකෙන් 5ක් රජයට ටැක්ස් එක ගෙවුවට පස්සේ එයාගේ අතේ ඉතුරු වෙන්නේ 15යි. එයාගේ අතේ ඉතුරු වෙන්නේ 15ක් කියලා කියන්නේ වෙනදට සාපේක්ෂව එයාගේ අතට එන ලාභය හරිම අඩුයි. දෙවැනි කාරණාව තමයි එයාට තේරෙනවා අනිත් පැත්තෙන් මේ විදිහට රජයට බද්දක් ගෙවනවා කියලා කියන්නේ ඒක එයාට අමතර පිරිවැයක්. ඒක එයාට අමතර පිරිවැයක්. දැන් බලන්න රජය මැදිහත් වෙලා නිෂ්පාදකයට බදු පැනෙව්වට පස්සේ එක පැත්තකින් නිෂ්පාදකයාගේ ලාභය අඩු වෙනවා අනිත් පැත්තෙන් නිෂ්පාදකයාට අමතර පිරිවැයක් එකතු වෙනවා මේ දෙකම නිෂ්පාදකයාට ලොකු අවාසියක් ඉතුරු කරනවා මේ දෙකම නිෂ්පාදකයාට ලොකු අවාසියක් ඉතුරු කරනවා ඉතින් මේ වගේ අවාසියක් නිසා නිෂ්පාදකයා මොකද කරන්නේ එයා විසින් මෙච්චර කාලයක් නිෂ්පාදනය කරපු භාණ්ඩ සැපයුම අඩු කරන්න පටන් ගන්නවා. එයා වෙළඳපොලේ භාණ්ඩ සැපයුම අඩු කරන්න පටන් ගන්නවා. එහෙනම් හොඳට මතක තියාගන්න. රජය වෙළඳපොළට මැදිහත් වෙලා බද්දක් පැනෙව්වට පස්සේ නිෂ්පාදකයා එයා නිෂ්පාදනය කළ වෙළඳපොළට සපයන භාණ්ඩ ප්‍රමාණය එහෙම නැත්නම් එයාගේ සැපයුම අනිවාර්යෙන්ම අඩු කරනවා. ඒකට හේතුව තමයි අංක 1 එයා වෙනද භාණ්ඩයක් විකුණලා මුදලක් හම්බ කරනවා. නමුත් අද එයා ඒ භාණ්ඩේ විකුණලා මුදලක් හම්බ කරගත්තට පස්සේ ඒ මුදලින් එයා රජයට බදු ගෙවන්න ඕන. ඒ නිසා එයාගේ අතේ ඉතුරු වෙන ශුද්ධ අගය, එයාගේ අතේ ඉතුරු වෙන ආදායම, එයාගේ අතේ ඉතුරු වෙන මුදල, එයාට ලැබෙන මිල අඩු වෙනවා. නිෂ්පාදකයෙක් හැම වෙලාවම භාණ්ඩ සපයන්නේ ලාභ බලාපොරොත්තුවෙන්, මිලක් බලාපොරොත්තුවෙන්. හැබැයි රජය බදු පැනෙව්වට පස්සේ එයාට ලැබෙන මිලත් අඩු වෙනවා. අනිත් පැත්තෙන් එයාට ලැබෙන ලාභයත් අඩු වෙනවා නේ. ලාභයත් අඩු වෙනවා. ඒ හේතුව නිසා එයා මොකද කරන්නේ? භාණ්ඩ සැපයුම අඩු කරනවා. අනිත් පැත්තෙන් තව හේතුවක් ගත්තොත් එහෙම මේ විදිහට නිෂ්පාදකයා රජයට බදු ගෙවන්න ගත්තාම නිෂ්පාදකයාට ඒක අමතර පිරිවැයක්. එතකොට ඒ අමතර පිරිවැය දරන එකට අකමැත්ත නිසා, ඒ අමතර පිරිවැයක් දරන්න වෙන නිසා නිෂ්පාදකයා එක පැත්තකින් භාණ්ඩ නිෂ්පාදනය, භාණ්ඩ සැපයුම අඩු කරනවා. එහෙනම් අපිට පේනවා රජය නිෂ්පාදකයාට බදු පැනෙව්වට පස්සේ ඍජුම ප්‍රතිවිපාකයක් විදිහට වෙළඳපොලේ භාණ්ඩ සැපයුම අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අඩු වෙනවා. මම පැහැදිලි හේතු දෙකක් කිව්වා ඒකට. පළවෙනි හේතුව නිෂ්පාදකයා මත බදු පැනෙව්වට පස්සේ නිෂ්පාදකයා Tamanට ලැබෙන මිලෙන් බදු ගෙවුවාම නිෂ්පාදකයාගේ අතේ ඉතුරු වෙන මුදල අඩු වෙනවා. Tamanට ලැබෙන මිල අඩු වෙන නිසා නිෂ්පාදකයා සැපයුම් කරන ප්‍රමාණය අඩු කරනවා. දෙවැනි හේතුව බදු ගෙවනවා කියන එක නිෂ්පාදකයාට අමතර වියදමක්, අමතර පිරිවැයක්. ඒ නිසා නිෂ්පාදකයා එකඟ වෙනවා, නිෂ්පාදකයා පෙළඹෙනවා තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ සැපයුම අඩු කරන්න. දැන් අපි බලමු මේ භාණ්ඩ සැපයුම අඩු වුණාට පස්සේ වෙළඳපොලේ මෙතනින් එහාට වෙන දේවල් ටික. හරි. දැන් මේ තියෙන්නේ වෙළඳපොළ සමතුලිතයක්. ඒ කියන්නේ රජය වෙළඳපොළට මැදිහත් වෙන්න කලින් පාරිභෝගිකයයි නිෂ්පාදකයයි වෙළඳපොලේ ඉන්න අවස්ථාවේ වෙළඳපොළ තත්ත්වය තමයි මේ තියෙන්නේ.
වෙළඳපොලේ ඉල්ලුම් වක්‍රය තියෙනවා, සැපයුම් වක්‍රය තියෙනවා. මේ ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය දෙකම එකිනෙකට ඡේදනය වෙන තැන වෙළඳපොළ සමතුලිතයක් තියෙනවා. දැන් අපි දන්නවා මේ වෙළඳපොළට තමයි කවුද මැදිහත් වෙන්නේ? මේ වෙළඳපොළ ඇතුළට තමයි මැදිහත් වෙන්නේ රජය. මේ වෙළඳපොළ ඇතුළට මැදිහත් වෙනවා රජය. රජය මැදිහත් වෙලා මොකද කරේ? ඒ වෙළඳපොළ ඇතුළේ හිටපු නිෂ්පාදකයන්ට පැනෙවුව මොනවද? බද්දක්. මේ නිෂ්පාදකයන්ට පැනෙවුව මොකද්ද? බද්දක්. ඒ බද්ද පැනෙවුවට පස්සේ අපි කතා කරා විවිධ හේතු. ඒ හේතු නිසා නිෂ්පාදකයා මොකද කරේ? තමන්ගේ සැපයුම අඩු කරා. නිෂ්පාදකයා මොකද කරේ? තමන්ගේ සැපයුම අඩු කරා. දැන් ඔය සැපයුම අඩු කිරීම කියන කාරණාව, ඔය සැපයුම අඩු කිරීම අපිට නිරූපණය කරන්න පුළුවන් වෙළඳපොළ සමතුලිතයක් ඇතුලේ. දැන් සැපයුම අඩු කරා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා වෙළඳපොළක සැපයුම අඩු වුණොත් ඒ සැපයුම් වක්‍රය විතැන්වෙනවා කොහෙටද? වමට. සැපයුම් වක්‍රය අනිවාර්යෙන් වමට විතැන්වෙනවා. රයිට්? සැපයුම් වක්‍රය වමට විතැන්වෙනවා. සැපයුම් වක්‍රය වමට විතැන්වුණාට පස්සේ අපි ඇඳලා බලමු. මෙන්න මධ්‍යෙන් පසු සැපයුම් වක්‍රය විතැන් වෙලා තියෙන්නේ. දැන් වමට විතැන් වෙලා කියලා පෙන්වන්න ඕනේ. මධ්‍යෙන් පසු සැපයුම් වක්‍රය වමට විතැන්වුණා. දැන් ඔයාලට පේනවා ඇති මධ්‍යෙන් පසු සැපයුම් වක්‍රය වමට විතැන්වුණාට පස්සේ අපි තවදුරටත් මේ පැරණි සැපයුම් වක්‍රය ඇඳලා තිබ්බට වෙළඳපොළ ඇතුලේ මේ තියෙන පැරණි සැපයුම් වක්‍රය තවදුරටත් බලංගු නැහැ. ඇයි? දැන් මේ සැපයුම ඉවරයි. එයා ඉවරයි. දැන් ඉන්නේ අලුත් සැපයුමක්. මොකද වෙළඳපොළේ සැපයුම අඩු වුණානේ. ඒ අලුත් සැපයුම් වක්‍රයයි පැරණි ඉල්ලුම් වක්‍රයයි එකිනෙකට ඡේදනය වෙන අවස්ථාවක් තියෙනවා. එකිනෙකට ඡේදනය වෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සැපයුම් වක්‍රය විතරද වමට විතැන් වෙන්නේ? ඉල්ලුම් වක්‍රය වමටවත් දකුණටවත් යන්නේ නැද්ද? නැහැ. අපි මේ තියරි කොටසේ කතා කරන්නේ නිෂ්පාදකයා මත බදු පැනවීම. නිෂ්පාදකයා මත බදු පනවද්දී හැම වෙලාවෙම වෙනස් වෙන්නේ භාණ්ඩේ සැපයුම. හැබැයි වෙළඳපොලේ පාරිභෝගිකයා මත බද්දක් පැනෙවුවොත් දැන් ඍජු බදු ආදායම් බදු කියනවා පනවන්නේ කවුරු මතද? පාරිභෝගිකයා මතනේ. පාරිභෝගිකයා මත බද්දක් පැනෙවුවොත් එහෙම ඔන්න වෙළඳපොලේ ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. හැබැයි මෙතන අපි කතා කරේ නිෂ්පාදකයා මත. නිෂ්පාදකයා මත බද්දක් පැනෙවුවා නම් වෙනස් වෙන්නේ සැපයුම විතරයි. සැපයුම් වක්‍රය විතරයි. ඉල්ලුම් වක්‍රය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. සැපයුම් වක්‍රය වමට විතැන් වුණාට පස්සේ අපි කව අලුත් සමතුලිතයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න අලුත් සමතුලිතේ එක එක කියලා ලකුණු කරමු. හරි. ඒ සමතුලිත යටතේ වෙළඳපොලේ අලුත් මිලක් තියෙනවා. අලුත් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක හඳුනනවා බද්දෙන් පසු නව සමතුලිත මිලයි බද්දෙන් පසු නව සමතුලිත ප්‍රමාණයයි කියලා. හරි. ඔන්න එහෙනම් වෙළඳපළට රජය මැදිහත් වෙලා බද්දක් පැනෙවුවට පස්සේ ඒකේ ඍජු ප්‍රතිවිපාකයක් විදිහට වෙළඳපොලේ භාණ්ඩ සැපයුම අඩු වෙනවා කියලා අපි කතා කරා. ඒ සැපයුම අඩු වෙනවා වගේම අනිත් පැත්තෙන් අපි දකිනවා වෙළඳපොලේ මෙච්චර දවසක් තිබ්බ භාණ්ඩයේ මිල මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. බද්දෙන් පස්සේ මෙච්චර කාලයක් හුවමාරු වෙච්ච භාණ්ඩ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. භාණ්ඩයේ මිල P සිට P1 දක්වා වැඩි වෙලා භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණය හුවමාරු වෙන ප්‍රමාණය Q සිට Q1 දක්වා අඩු වෙලා තියෙනවා. හරි. ඔන්න දැන් බද්දෙන් පසු ප්‍රතිවිපාකය එහෙනම් සැපයුම අඩු වෙනවා වගේම භාණ්ඩයේ සමතුලිත මිල වැඩි වෙනවා සහ සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න බද්දක් නිසා වෙළඳපොලේ ඇති වෙන ප්‍රතිවිපාක ටික. දැන් අපි කතා කරන්න යන්නේ මේ බද්ද ඇති වුණාට පස්සේ මේ බද්දෙන් පසු වෙළඳපොළ වෙනස් වුණාට පස්සේ ඒ වෙළඳපොලේ එතනින් එහාට වෙන දේවල් ටික. දැන් මෙහෙමයි. ඔයා මේ වක්‍රය අඳිනකොට ඔයා ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ බද්දෙන් පසු සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා කියනවනේ නේද? ඒ බද්දෙන් පසු සැපයුම් වක්‍රය වමට විතැන් වෙද්දී මේ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර මේ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර හරි කෙලින් තියෙන දුර. ඒ කියන්නේ මේ සැපයුම් වක්‍ර දෙක අතර ඍජු සිරස් දුර. අපි මෙන්න මෙතනින් ලකුණු කරගමුකෝ මේ තියෙන ඍජු සිරස් දුර. මෙන්න මේ දුර. මේ සිරස් දුර හැම වෙලාවම සමාන වෙනවා වෙළඳපළට රජය මැදිහත් වෙලා පනවපු බද්දට කියලා අපි කියනවා. ඒ කියන්නේ දැන් මේ වෙළඳපොලේ අපි හිතමුකෝ සමස්තයක් විදිහට පනවපු බද්ද රුපියල් 10යි කියලා. එහෙනම් මේ සැපයුම් වක්‍ර දෙක අතර ඍජු පරතරයක් කීයක් වෙන්න ඕනද? රුපියල් 10ක් වෙන්න ඕන. තේරුණාද? එහෙනම් හොඳට මතක තියාගන්න වක්‍රයක් වමට විතැන් වෙනවා බද්දෙන් පස්සේ වක්‍රය වමට විතැන් වෙන්නේ බද්දෙන් පස්සේ කොහොමද? බද්දේ ප්‍රමාණයෙන්. බද්දේ ප්‍රමාණයෙන්ම තමයි වක්‍රේ වමට විතැන් වෙන්නේ. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේ කොටසත් එක්ක ඔයාලට මම අමතර කරුණක් විදිහට උගන්වනවා. මේක ඔයාලට එක්සෑම් එකේ හරිම වැදගත්. මොකද එක්සෑම් එකේ ඔයාලට ගාණක් දෙද්දී දෙන්නේ ඉල්ලුම් සමීකරණිකුයි සැපයුම් සමීකරණිකුයි දීලා ඒ වෙළඳපොළට රජය මැදිහත් වෙලා බද්දක් පනවනවා. අපි උදාහරණ ගානක් කතා කරමු. ඒ බද්ද පැනෙවුවට පස්සේ වෙළඳපොලේ මොකද වෙන්නේ කියලා තමයි ගානේ අහන්නේ.
එතෙන්දී ඔයාට ඕන වෙනවා දැන් අපි කතා කරන්නේ සැපයුම වමට ගියා කියලා සැපයුම අඩු වෙනවා සැපයුම වක්‍රේ වමට විතැන්නුනා කියලා. දැන් සැපයුම අඩු වුණා කියන එක වක්‍රේ වමට විතැන් කළා ඔයාලට පෙන්වන්න පුළුවන්. හැබැයි ඔයා ගාව තියෙන්නේ සැපයුම් සමීකරණයක් නම් ඔයා මොකද කරන්නේ? ඔයාට සිද්ධ වෙනවා මේ සැපයුම් සමීකරණයක් වෙනස් කරලා පෙන්වන්න. ඒ කියන්නේ ඔයාට සිද්ධ වෙනවා බද්දෙන් පස්සේ තියෙන සැපයුම් සමීකරණය වෙනස් කරලා පෙන්වන්න. දැන් ඔයාට දෙන සමීකරණේ ෆෝමැට් එක තමයි QS සමානයි A දර BP. මම මේ කතා කරන්නේ බද්දෙන් පස්සේ සැපයුම් සමීකරණය වෙනස් වෙන්නේ කොහොමද කියන එක. බද්දෙන් පස්සේ සැපයුම් සමීකරණයට වෙන දේ තමයි දැන් මේ දෙන සමීකරණය මොකද්ද? QS. QS කියන්නේ මොකද්ද? සැපයුම් කරන ප්‍රමාණය. සැපයුම් කරන ප්‍රමාණය. මේ P කියන්නේ මොකද්ද? P කියන්නේ ඔයා එකපාරට කියයි මිල කියලා. මම කියනවා මෙහෙම කියන්න. මිල නෙවෙයි. අපි මේ P වලට කියමු නිෂ්පාදකයාට ලැබෙන මිල. නිෂ්පාදකයාට ලැබෙන මිල. මොකද්ද? නිෂ්පාදකයාට ලැබෙන මිල. එතකොට QS වලින් නිරූපණය කරනවා සැපයුම් ප්‍රමාණය, P වලින් නිරූපණය කරනවා නිෂ්පාදකයාට ලැබෙන මිල. මේ තමයි සම්පූර්ණයෙන් ඔයාට හම්බෙන සැපයුම් සමීකරණය. දැන් රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා බද්දක් පැනෙවුවට පස්සේ සැපයුම් වක්‍ර වමට විතැන් වෙන වගේම අනිත් පැත්තෙන් සැපයුම් සමීකරණය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. සැපයුම් සමීකරණය වෙනස් වෙන්නේ කොහොමද? සැපයුම් සමීකරණය ඇති වෙන වෙනස තමයි දැන් රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා බද්දක් පැනෙවුවට පස්සේ නිෂ්පාදකයාට සිද්ධ වෙනවනේ ඒ බද්ද ගෙවන්න. ඒතර නිෂ්පාදකයා ඔය බද්ද ගෙවනකොට අර නිෂ්පාදකයාට භාණ්ඩයක් විකුණලා එයාගේ අතට ලැබෙන මිලෙන් තමයි එයා අර බද්ද රජයට ගෙවන්නේ. එයා අර බද්ද රජයට ගෙවන්නේ. තේරුණාද? එතකොට බද්දෙන් පසු සැපයුම් සමීකරණය හදාගද්දී ඔයා කරන්න ඕන වැඩේ තමයි සුපුරුදු සමීකරණ ලියා ගන්නවා. මෙහෙම QS සමානයි A ධන B. හැබැයි මෙතනින් එහාට පොඩි වෙනසක් කරන්න වෙනවා. මොකක්ද වෙනස? වෙනස තමයි බද්දෙන් පස්සේ මේ ටික ඒ විදිහටම තියෙනවා. හැබැයි එකක් වෙනස් වෙනවා. මොකක්ද? P. ඇයි? බද්දෙන් පස්සෙත් නිෂ්පාදකයාට ලැබුණු මිල මේ P කියන කෙනා තවදුරටත් ඒ විදිහටම එයාට හම්බ වෙනවද? තවදුරටත් සුපුරුදු විදිහටම එයාට හම්බ වෙනවද? නෑ. ඇයි? එයාට ලැබෙන මිලෙන් එයා කොටසක් රජයට බද්ද විදිහට ගෙවන්න ඕන. ඒ හේතුව නිසා බද්දෙන් පසු සැපයුම් සමීකරණය එන්නේ QS සමානයි A ධන B P ගෙන් අඩු කරනවා බද්ද. ඕම් P ඍණ T කියලා තමයි සමීකරණය හැදෙන්නේ. ඇයි එහෙම හැදෙන්නේ? බද්දෙන් පස්සේ QS හරි A හරි B හරි. හැබැයි P ගෙන් අපි T අඩු කරනවා. අඩු කළා තමයි සමීකරණය හදාගන්නේ. ඇයි එහෙම කරන්නේ? P ව නිරූපණය කරන්නේ නිෂ්පාදකයට ලැබෙන මිල. හැබැයි බද්දෙන් පස්සේ නිෂ්පාදකයාගේ අතට ලැබෙන මිලෙන් බද්ද ඉවත් වෙලා එළියට යනවා. නිෂ්පාදකයට ලැබෙන මිලෙන් බද්ද ඉවත් වෙලා එළියට යනකොට ඒ එළියට ගියාට පස්සේ හම්බෙන සැපයුම් ප්‍රමාණය පස්සේ හම්බෙන මිල ගණන් තමයි අපි බද්දෙන් පසු සැපයුම් වක්‍රෙන් බද්දෙන් පසු සැපයුම් සමීකරණයෙන් කතා කරන්නේ. ඒ හේතුව නිසා ඔයා මොකද කරන්න ඕන? බද්දෙන් පසු සැපයුම් සමීකරණය ගණන් කරන්න නම් ඔයා කරන්න ඕන වැඩේ QS සමානයි A ධන BP සමීකරණයේ අර නිෂ්පාදකයට ලැබෙන මිලෙන් බද්ද ඉවත් කරන්න. ඒක ඔයාට මතක තියාගන්න පුළුවන් බද්දෙන් පසු සමීකරණය හදාගන්න විදිය මොකක්ද කියලා. මේ ෆෝමැට් එක හරියට ගොඩ දාගත්තොත් QS සමානයි A ධන B හැබැයි P ඍණ T කරනවා. ඔන්න ඔයාලට මම හේතුවක් කියලා දුන්නා. මොකද හේතුව? P කියන්නේ නිෂ්පාදකයට ලැබෙන මිල. ඒ නිෂ්පාදකයට ලැබෙන මිලෙන් බද්ද ඉවත් වෙලා එළියට යන්න ඕනේ. බද්ද ඉවත් වෙලා එළියට යන එක තමයි අපි මේ නිරූපණය කරලා තියෙන්නේ. අපි උදාහරණයක් හදමුකෝ. හිතන්න ඔයාලට සමීකරණයක් දෙනවා. QS සමානයි ඍණ 20 ධන 2p. ඔන්න සමීකරණය. ඔයාලට කියනවා රජය විසින් මේ භාණ්ඩය මත රුපියල් 4ක අපි තුමු රුපියල් 4ක බද්දක් පනවලා. රුපියල් 4ක බද්දක් පනවලා. හරි. රුපියල් 4ක බද්දක් පනවලා රජය. දැන් අපෙන් අහනවා බද්දෙන් පසු සැපයුම් සමීකරණය කොහොමද එන්නේ? බද්දෙන් පසු සැපයුම් සමීකරණය. බද්දෙන් පසු මේ සැපයුම් සමීකරණය මොකද්ද වෙන වෙනස? වෙනස තමයි මෙච්චර කාලයක් මේ තිබ්බ සුපුරුදු සමීකරණේ භාණ්ඩයක් විකුණද්දි සැපයුම් කරද්දි නිෂ්පාදකර ලැබෙන මේ P කියන මිලෙන් බද්ද ඉවත් වෙනවා. බද්ද රජයට යනවා. ඒ ගියාට පස්සේ අලුත් සැපයුම් සමීකරණය කොහොමද එන්නේ? ෆෝමැට් එක ලියා ගන්නවා. QS සමානයි ඍණ 20 ධන 2යි P ගෙන් තමයි බද්ද ඉවත් වෙලා එළියට යන්නේ. P ඍණ T. බද්ද ඉවත් වෙලා එළියට යනවා. දැන් ඔන්න ගාන හදනවා. කොහොමද ගන්නෙ?
QS සමානයි ඍණ 20 ධන 2යි P ඍණ T වෙනුවට ආදේශ කරනවා බද්ධ කීයද 4යි. දැන් ඔයා ගාන හදනවා. QS සමානයි ඍණ 20 ධන දෙවරක් P 2යි P ධනයි ඍණයි ඍණ දෙවරක් 4 8යි. දැන් ඍණ ඔක්කොම තියෙනවා මෙතන 20යි මෙතන 8යි ඍණ 28ක් තියෙනවා. එහෙනම් අලුත් සමීකරණය එන්නේ QS සමානයි ඍණ 28 ධන 2යි P. මේක තමයි සමීකරණය. ඔන්න සමීකරණය. තේරුණාද? ඔන්න බද්දෙන් පසු සැපියුම් සමීකරණය ගණන් කරගන්න විදිය. මේ බද්දෙන් පසු සැපියුම් සමීකරණය ගණන් කරගන්න විදිය ඔයාලට මාර විදියට වැදගත් වෙනවා. A level paper එකේ ගණන් හදද්දී ඔයාලට ඕනනම් පුළුවන් ගිහිල්ලා බලන්න 2019 A level ප්‍රශ්න පත්‍රයේ ඔයාගේ second paper එකේ තිබ්බ තුන්වෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ බදු ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ බදු ප්‍රශ්නයක්. right? පොඩ්ඩක් බලන්න. හරි. මේ අපි කතා කරේ මෙතෙන්දී බද්දක් පැනෙව්වට පස්සේ වෙළඳපොලේ ඇත්තටම මොකක්ද වෙන්නේ? එතෙන්දී අපි කතා කරා සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි අතර වෙනසක් වෙනවා. සමතුලිත මිල වැඩි වෙනවා. හැබැයි සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා කියලා කතා කරා. බද්දෙන් පසු වෙළඳපොලේ සැපියුම් සමීකරණයට මොකද වෙන්නේ කියලා අපි කතා කරා. මොකද වෙන්නේ? බද්දෙන් පසු සැපියුම් සමීකරණයේ P ගෙන් බද්ද ඉවත් වෙනවා. නිෂ්පාදකයට ලැබෙන මිලෙන් බද්ද ඉවත් වෙනවා. ඒක තමයි සරලව බද්දකදී වෙන්නේ. ඒක අපි ගණන් කරා QS සමානයි A ධන B P ඍණ T. එතකොට P ඍණ T කියන කොටස අපි කොහොමද ගණන් හදලා ගන්න කියන එකත් උදාහරණයක් එක්ක කතා කරා. දැන් අපි ඊළඟට බද්දකින් පස්සේ පාරිභෝගිකගේ බදු බර නිෂ්පාදකයට බදු බරක් වැටෙන්නේ කොහොමද? රජයට ආදායමක් යන්නේ කොහොමද කියන කොටස් ටික කතා කරමු ගාණක් එක්ක. කාර්යයන් හරි. දැන් අපි දන්නවා රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා නිෂ්පාදකයා මත බද්දක් පැනෙව්වට ඔය බද්ද ගෙවනකොට නිෂ්පාදකයාත් බදු ගෙවනවා පාරිභෝගිකයාත් බදු ගෙවනවා. දැන් ඇත්තම කතාව ගත්තොත් එහෙම අපේ රටේ රජය බදු පනවනකොට ඒ බද්ද නිෂ්පාදකයන් මත පැනෙව්වට ඉදිරිදා භාණ්ඩ හා සේවා මිලදී ගද්දි ඔයත් මමත් බදු ගෙවනවනේ නේ. අපිත් බදු ගෙවනවා. දැන් අපි කොහොමද බදු ගෙවන්නේ? රජයට ගිහිල්ලා කතා කළා මේ අපි අද කාපු බිස්කට් වල බද්ද මේක. එහෙමද ගෙවන්නේ? නෑ. අපි බදු ගෙවන්නේ ඒ භාණ්ඩයේ මිල ඉහළ යාමත් එක්ක. මොකක්ද මේ කිව්ව කතාවේ තේරුම? අපි මේ කතාව ක්ලියර් කරගෙන පාරිභෝගිකයා ගෙවන බද්ද කොච්චරද නිෂ්පාදකයා ගෙවන බද්ද කොච්චරද කියලා වෙන වෙනම කතා කරමු. දැන් මෙහෙමයි ළමයි. සාමාන්‍යයෙන් බද්දක් කියලා කියන්නේ රජයේ පැත්තෙන් ගත්තොත් රජයට ආදායමක්. රජයට වාසිදායක දෙයක්. හැබැයි බද්දක් කියලා කියන්නේ
නිෂ්පාදකයාගේ පැත්තෙන් ගත්තොත් පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත්තොත් වෙළඳපොලේ ඉන්න පාරිභෝගිකයා නිෂ්පාදකයා කියන දෙන්නට නම් අවාසිදායක දෙයක්. ඇයි ඒ? ඒකට හේතුව තමයි වෙළඳපොලක් ඇතුළට රජය මැදිහත් වෙලා බද්දක් පැනෙව්වට පස්සේ එක පැත්තකින් භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ඒ මිල වැඩි වෙන එක පාරිභෝගිකයා විදිහට ඔයාට මට අවාසි. මොකද අපි ගෙවන්න ඕන මිල වැඩි වෙන නිසා. අනිත් පැත්තෙන් නිෂ්පාදකයාට තියෙන අවාසිය තමයි රජය මැදිහත් වෙලා බද්දක් පැනෙව්වට පස්සේ නිෂ්පාදකයාට භාණ්ඩයකින් ලැබෙන මිල අඩු වෙනවා. අපි කලින් කොටසේ කතා කරා නේද? එතකොට ඔය විදිහට එක පැත්තකින් පාරිභෝගිකයා ගෙවන්න ඕන මිල වැඩි වෙනවා. පාරිභෝගිකයාගේ ගෙවන්න ඕන මිල වැඩි වෙනවා. අනිත් පැත්තෙන් නිෂ්පාදකයාට ලැබෙන මිල අඩු වෙනවා. මේ හේතුව නිසා බද්දකින් පස්සේ පාරිභෝගිකයයි නිෂ්පාදකයයි කියන දෙන්නටම බද්ද හේතුවෙන් බද්ද නිසා පොඩි අවාසිදායක තත්ත්වයක් වෙළඳපොළ ඇතුළේ ඇති වෙනවා. ඔය තත්ත්වය අපිට වක්‍රයෙන් අඳුර ගන්න පුළුවන් මේ විදිහට. දැන් බලන්න අපි දැක්ක වෙළඳපොළට රජය මැදිහත් වෙලා බද්දක් පැනෙව්වට පස්සේ වෙළඳපොලේ පැවති සමතුලිත මිලට වඩා අලුත් සමතුලිත මිල ඉහළ අගයක් වුණා. නැත්නම් අලුත් සමතුලිත මිල වැඩි අගයක් වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු මෙච්චර කාලයක් භාණ්ඩයේ මිල තිබ්බේ රුපියල් 10ට. හැබැයි රජය මැදිහත් වෙලා බද්දක් පැනෙව්වට පස්සේ දැන් අලුත් මිල තියෙනවා රුපියල් 14ට. ඒ කියන්නේ රජය මැදිහත් වෙලා වෙළඳපොළට බද්දක් පනවපු නිසා පාරිභෝගිකයා භාණ්ඩයක් වෙනුවෙන් ගෙවිය යුතු මිල රුපියල් 10 ඉඳන් රුපියල් 14 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලවම වෙලා තියෙන්නේ පාරිභෝගිකයට සිද්ධ වෙලා වෙනදට වඩා වැඩි මිලක් මේ භාණ්ඩය වෙනුවෙන් ගෙවන්න නේද? ඒ විදිහට වෙළඳපොළක් ඇතුලේ පාරිභෝගිකයා ගෙවන සමතුලිත මිල ඉහළ යන ප්‍රමාණය මේ සමතුලිත මිල වැඩි වෙච්ච කොටස අපි හඳුන්වනවා ළමයි පාරිභෝගික ඒකක බදු බර කියලා. මොකද්ද? පාරිභෝගික ඒකක බදු බර. පාරිභෝගික ඒකක බදු බර. පාරිභෝගිකයාට එක භාණ්ඩයක් වෙනුවෙන් වැටෙන බදු බර. බදු ගෙවන්න ඕන ප්‍රමාණය. දැන් මේ පාරිභෝගික ඒකක බදු බර කෙනෙක් ගණන් කරන එක හරිම ලේසි. ඇයි? දැන් අපි දන්නවා වෙළඳපොලේ කලින් සමතුලිත මිල තිබ්බා. අලුත් සමතුලිත මිලක් හොයාගත්තා. ඒ අලුත් සමතුලිත මිලයි පරණ සමතුලිත මිලයි අතර මේ තියෙන ගැප් එක මේ තියෙන පරතරය තමයි මේ තියෙන වෙනස තමයි අපි කතා කරේ පාරිභෝගික ඒකක බදු බර කියලා. එහෙනම් පාරිභෝගික ඒකක බදු බර කියන එක හොයාගන්න හරිම ලේසි. කොහොමද පාරිභෝගික ඒකක බදු බර හොයාගන්නේ? නව සමතුලිත මිලෙන් අඩු කරනවා පැරණි සමතුලිත මිල. මේ සමීකරණ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් පාරිභෝගික ඒකක බදු බර ගණන් කරන්න. පාරිභෝගික ඒකක බදු බර ගණන් කරන්න. එතකොට කොහොමද අංක 2 නිෂ්පාදන ඒකක බදු බර කොහොමද ගණන් කරන්නේ? නිෂ්පාදන ඒකක බදු බර. නිෂ්පාදන ඒකක බදු බර. ඒකක බදු බර. ඒ කියන්නේ නිෂ්පාදකයා එක භාණ්ඩයක් වෙනුවෙන් ගෙවිය යුතු බදු බර කොච්චරද කියලා කොහොමද ගණන් කරන්නේ? ඒක ගණන් කරන්නේ මෙහෙමයි. දැන් අපි දන්නවා මේ වෙළඳපොලේ පරණ සැපයුම් වක්‍රයයි අලුත් සැපයුම් වක්‍රයයි මේ අලුත් සැපයුම් වක්‍රය මේ පරණ සැපයුම් වක්‍රය අතර මේ තියෙන සිරස් දුර තියෙනවනේ. මේ තියෙන සිරස් දුර. මේ සිරස් දුර සමානයි කිව්වා අපිට මොකේද? බද්දට සමානයි. දැන් මේ සිරස් දුර කියන රේඛාව මේ මායිම වෙන් කරගන්නවා. මේ මායිම වෙන් කරගන්නවා. මේ මායිම වෙන් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති පෙර තිබ්බ සමතුලිත මිලට වඩා ඉහළ අගයකුත් තියෙනවා. පෙර තිබ්බ සමතුලිත මිලට වඩා පහළ අගයකුත් තියෙනවා. මේ පෙර තිබ්බ සමතුලිත මිලට වඩා පහළ අගය මෙන්න මෙතන. මෙතන එන මිලට තමයි අපි කියන්නේ බද්දෙන් පසු නිෂ්පාදකයාට ලැබෙන මිල කියලා. නිෂ්පාදකයාට මොන වෙන මිලද? ලැබෙන මිල. ඒක හොයාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඊට කලින් මම කියන්නම්කෝ නිෂ්පාදනය එක්කව දුර හොයන්නේ කොහොමද කියලා. දැන් මම කිව්වේ මේ වක්‍ර දෙක අතර පරතරය බද්දට සමානයි කියලානේ. එතකොට දැනටමත් කලින් තිබ්බ මිලට වඩා වැඩි කොටසක් මේ කලින් තිබ්බ මිලට වඩා ඉහළින් තියෙන මෙන්න මේ කොටස කවුද ගෙවන්නේ? පාරිභෝගිකයා ගෙවනවා. ඒ කියන්නේ කලින් තිබ්බ මිල රුපියල් 10යි නම් දැන් මිල 14යි නම් මුළු බද්දේ වටිනාකම අපි හිතමුකෝ ටැක්ස් එක රුපියල් 6යි කියලා. මුළු බද්ද ටැක්ස් එක 6යි කියලා හිතමුකෝ. ඒ කියන්නේ මේ වක්‍ර දෙක අතර පරතරය රුපියල් 6යි. රුපියල් 6යි. ඒතර දැනටමත් කලින්ට වඩා රුපියල් 4ක් මිල වැඩි වෙලා පාරිභෝගිකයා විසින් රුපියල් 4ක බද්දක් ගෙවනවා. මුළු බද්ද රුපියල් 6යි
දැනටමත් පාරිභෝගිකයා රුපියල් 4ක් ගෙවලා දැනටමත් පාරිභෝගිකයා වැඩිපුර රුපියල් 4ක් ගෙවලා. ඒතර මුළු බද්ද 6යි නම් පාරිභෝගිකයා දැනටමත් රුපියල් 4ක් ගෙවනවා නම් වෙළඳපොලේ අනිත් පැත්තේ ඉන්නේ කවුද? නිෂ්පාදකයානේ. නිෂ්පාදකයාට ගෙවන්න ඉතුරු වෙන්නේ කීයද? රුපියල් 2යි. නිෂ්පාදකයාට ගෙවන්න ඉතුරු වෙන්නේ කීයද? රුපියල් 2යි. කොහොමද ඒක හොයාගන්නේ? සමස්ත බද්දෙන් මේ මුළු බද්දෙන් පාරිභෝගිකයා ගෙවන කොටස මේ පාරිභෝගිකයා විසින් ගෙවලා දාන කොටස අපි ඉවත් කරනවා අඩු කරනවා. එහෙනම් පාරිභෝගිකයා ගෙවන කොටස නැත්නම් බද්දෙන් අඩු කරනවා පාරිභෝගික ඒකක බද්ද. එතකොට සමස්ත මුළු බද්දෙන් පාරිභෝගික ඒක බද්ද අඩු කරාට පස්සේ එන මේ පරතරය මෙන්න මේ පරතරය තමයි මේ කොටස අපි කියව පාරිභෝගික බදු බර මේ සමස්ත මුළු බදු බරෙන් මේ පාරිභෝගික බදු බර අඩු කරාට පස්සේ මේ ඉතුරු වෙන මේ කොටස තමයි අපි අඳුරගන්නේ කාගේ බදු බර කියලාද? නිෂ්පාදකයාගේ ඒකක බදු බර. මේක තමයි අපි දෙවෙනි කොටසෙන් කතා කරපු නිෂ්පාදකයාගේ ඒකක බදු බර. හරි. ඔන්න දැන් පාරිභෝගික ඒකක බදු බරයි නිෂ්පාදකයේ ඒකක බදු බරයි දෙකම කොටස් දෙක හොයාගත්තා. තුන්වෙනිට මම ඔයාලට හොයන්න හොයලා දෙන්නේ මම කියලා දෙන්නේ තුන්වෙනිට මම ඔයාලට හොයන්න කියලා දෙන්නේ නිෂ්පාදකයට ලැබෙන මිල. මොකද මේක ඔයාලට ඕන වෙන එක තැනකදී. මම මේකට අංක 3 කියලා දාන්නම්. දැන් මේ නිෂ්පාදනයට ලැබෙන මිල කියන්නේ මෙන්න මෙතන මේ අපි P2 කියලා දාගත්ත කොටස. P2. කොහොමද ඒක හොයාගන්නේ? දැන් ළමයි ඇත්තටම බද්දක් පැණුවට පස්සේ වෙන්නේ රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා බද්දක් පනවනවා. බද්ද පැණුවට පස්සේ පාරිභෝගිකයා භාණ්ඩය වෙනුවෙන් ගෙවිය යුතු මුදල වැඩි වෙනවා. දැන් මෙතන උනේ මොකද්ද? භාණ්ඩයේ බදු පනවන්න කලින් මිල රුපියල් 10යි. බදු පැනෙව්වට පස්සේ මිල රුපියල් 14යි. බද්දත් එක්ක භාණ්ඩයේ මිල රුපියල් 14ක් දක්වා ඉහළ ගියා. ඒතර දැන් කඩේට ඇවිල්ලා පාරිභෝගිකයා මේ භාණ්ඩය වෙනුවෙන් රුපියල් 14ක් ගෙවනවා. රුපියල් 14ක් පාරිභෝගිකයා ගෙවනවා. අතරමැද ඉන්නවා කවුද? අතරමැද ඉන්නවා රජය, ගවර්න්මන්ට් එක. රජය මොකද කරන්නේ? එයාලගේ ආදායම, එයාලගේ බදු ආදායම අය කරනවා. ඒ කියන්නේ පාරිභෝගිකයා රුපියල් 14ක් භාණ්ඩයට ගෙවද්දී පාරිභෝගිකයා රුපියල් 14ක් භාණ්ඩය වෙනුවෙන් ගෙවපු ගමන් රජය මොකද කරන්නේ? හරි හරි. අපි ඔයාලගෙන් 6ක් ගන්නවා කියලා. ඒ 14න් රුපියල් 6ක් ඉල්ල ගන්නවා. ඒ 6 ඉල්ල ගන්නේ මොකක් කියලාද? බද්ද කියලා. දැන් අර පාරිභෝගිකයා ගෙවන රුපියල් 14න් 6ක් රජය ඉල්ලගත්තට පස්සේ රජය 6ක් අය කරගත්තට පස්සේ තව ඉතුරු වෙන්නේ කීයද රුපියල් 8යි නේ. තව ඉතුරු වෙන්නේ කීයද රුපියල් 8යි. ඒ 8 තමයි අන්තිමට අර පැත්තකින් ඉන්න කවුරු අතටද? නිෂ්පාදකයා අතට යන්නේ. දැන් බලන්න විතර වෙච්ච දේ එක පැත්තක පාරිභෝගිකයලා භාණ්ඩයක් මිලදී ගන්නවා. එයා ඒ වෙනුවෙන් කොටසක් ගෙවනවා, මුදලක් ගෙවනවා. ඒ ගෙවුවට පස්සේ ඒ ගෙවන මුදලෙන් රජය ඉක්මනට බද්ද අය කරගන්නවා. දැන් පාරිභෝගිකයා රුපියල් 14ක් ගෙවුවට පස්සේ භාණ්ඩ වෙනුවෙන් රුපියල් 6ක බද්දක් පනවපු රජය මොකද කරේ? මට 6ක් දෙන්න කියලා ඉක්මනට 6ක් ගත්තා. ගත්තට පස්සේ තව ඉතුරුනේ රුපියල් කීයද? තව ඉතුරුනේ රුපියල් 8යි. ඒ 8 දෙනව කාටද? නිෂ්පාදකයට. ඒ 8 ගලාගෙන යනවා කාටද? නිෂ්පාදකයට. එතකොට නිෂ්පාදකයාගේ අතට ලැබෙන්නේ කීයද? රුපියල් 8යි. එහෙනම් නිෂ්පාදකයට ලැබෙන මිල. එහෙම නැත්නම් මෙන්න මේ P2 කියන තැන මිල කීයක් එන්න ඕනද? P2 කියන තැන මිල එන්න ඕන රුපියල් කීයක් කියලාද? 8ක් කියලා. ඔන්න නිෂ්පාදකයට ලැබෙන මිල. දැන් බලන්න අපි නිෂ්පාදකයට ලැබෙන මිල කොහොමද හොයාගත්තේ කියලා. හරි සරලයි. හරිම සරලයි. නිෂ්පාදකයට ලැබෙන මිල ඔයා හොයා ගන්න ඕන. නිෂ්පාදකයාට ලැබෙන මිල සමානයි නව සමතුලිත මිලෙන්. නව සමතුලිත මිලෙන් නැත්තම් පාරිභෝගිකයා ගෙවන මිලෙන් ඔයා අඩු කරන්න ඕන මොකක්ද? සම්පූර්ණ බද්ද. ඒ අඩු කරාට පස්සේ ඉතුරු වෙන මුදල තමයි මේ ඉතුරු වෙන කොටස තමයි නිෂ්පාදකයාට ලැබෙන මිල වෙන්නේ. හරි. දැන් ඒතර අපි මේ කොටසෙන් කොටස් තුනක් කතා කරා. මේ කොටසෙන් අපි කතා කරා සංකල්ප තුනක්. පාරිභෝගිකයේ එක්ක බදුබර භාණ්ඩයේ මිල වැඩි වෙන කොටස. නිෂ්පාදනයේ එක්ක බදුබර මුළු බද්දෙන් පාරිභෝගිකයා ගෙවන කොටස ඉවත් කරාට පස්සේ ඉතුරු වෙච්ච කොටස. නිෂ්පාදකයට ලැබෙන මිල මුළු බද්දෙන් මුළු භාණ්ඩය වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවන සමතුලිත මිලෙන් නව සමතුලිත මිලෙන් බද්ද රජය අය කරගත්තට පස්සේ බද්ද අඩු වුණාට පස්සේ ඉතුරු වෙන මුදල අපි ඒක හැදින්නුවා නිෂ්පාදකයට ලැබෙන මිල කියලා. හරි. ඒතර දැන් මේ වෙනකොට අපි රජය වෙළඳපොළට මැදිහත් වෙලා බද්දක් පැනෙවුවාම මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිවිපාක මොනවද? බද්දක් පැනෙවුවට පස්සේ පාරිභෝගිකයේ එක්ක බදුබර නිෂ්පාදනයේ එක්ක බදුබර නිෂ්පාදනයේ ලැබෙන මිල කොහොමද වෙන් වෙලා බෙදලා යන්නේ කියලා කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරනවා රජයේ ආදායම සහ අහිමි වෙන සුබසාධන පිරිවැය ගැන. හරි. දැන් අපි කතා කරන්නේ
රජයේ මුළු ආදායම ගැන දැන් අපි දන්නවා පාරිභෝගික ඒකබද්ධ, නිෂ්පාදන ඒකබද්ධ සහ නිෂ්පාදන ලැබෙන මිල ඔය කියන දේවල් ටික ගණන් කරන්න දන්නවා. දැන් අපි කතා කරන්නේ රජයේ මුළු ආදායම ගැන. දැන් මොකද මේ රජයේ මුළු ආදායම කියන්නේ? රජයේ මුළු ආදායම කියලා කියන්නේ රජය වෙළඳපොළට බදු පනවලා එයා උපය ගන්න මුළු ආදායම, මුළු අය භාරය. ඊට කලින් මම තව චූටි දෙයක් ඔයාලට කියලා දෙන්නම්. මේක අපි කතා කරන හතරවෙනි සංකල්පය. ඒ තමයි පාරිභෝගික මුළු බදු බරයි නිෂ්පාදක මුළු බදු බරයි. මොකද්ද මේ පාරිභෝගික මුළු බදු බර කියලා කියන්නේ? පාරිභෝගික මුළු බදු බර කියන්නේ මොකක්ද? right. හරි. පාරිභෝගික මුළු බදු බර කියලා කියන්නේ දැන් අපි දන්නවා මේ භාණ්ඩයේ තිබ්බ සමතුලිත මිලයි නව සමතුලිත මිලයි අතර පරතරේ පාරිභෝගික ඒකක බදු බරනේ. පාරිභෝගික ඒකක බදු බර කියලා කියන්නේ එක භාණ්ඩයක් වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවන බදු බර. හැබැයි දැන් මෙතන අපි ගත්ත දෙකක් දාගමුකෝ දත් දෙකක් දාගමුකෝ අපි හිතමු පෙර තිබ්බ සමතුලිත මිල රුපියල් 10යි කියලා දැම්මනේ. ආයේ මිල යටතේ සමතුලිත ප්‍රමාණය අපි දාමු 50යි. හරි. අපි හිතමු බද්දෙන් පසු නව සමතුලිත මිල 14යි මිල වැඩි වෙච්ච නිසා පාරිභෝගික මිතුරෙන් ඉල්ලන නිසා හුවමාරු වෙන්නේ භාණ්ඩ අපි හිතමු 40යි. එහෙනම් දැන් මේ වෙලාවේ බද්දෙන් පසු නව සමතුලිත ප්‍රමාණය 40යි. එතකොට මේ පාරිභෝගිකයා රුපියල් 4 ගානේ කලින් 10යි දැන් 14යි වැඩිපුර රුපියල් 4ක් ගෙවනවා. ඒ 4 තමයි පාරිභෝගික ඒකක බදු බර වෙන්නේ කියලා අපි කතා කරා. ඒ රුපියල් 4 ගානේ භාණ්ඩ කීයක් වෙනුවෙන් ගෙවන්න ඕනද බදු? භාණ්ඩ 40ක් වෙනුවෙන්. 4 ගානේ භාණ්ඩ 40ක් වෙනුවෙන්. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කොටස පාරිභෝගිකයා රජයට ගෙවන්න ඕන. මේ සම්පූර්ණ කොටස රජයට ගෙවන්න ඕන. ඒ ගෙවන සම්පූර්ණ කොටස අපි හඳුන්වනවා පාරිභෝගික මුළු බදු බර කියලා. එහෙනම් පාරිභෝගික මුළු බදු බර ගණන් කරන්නේ පාරිභෝගිකයා ගෙවන ඒකක බද්ද පාරිභෝගිකයාගේ ඒකක බද්ද අපි ගුණ කරනවා නව සමතුලිත ප්‍රමාණය. පාරිභෝගිකයාගේ බද්ද අපි ගුණ කරනවා නව සමතුලිත ප්‍රමාණයෙන්. එහෙම තමයි අපි හොයන්නේ පාරිභෝගික මුළු බද්ද. එතකොට කොහොමද නිෂ්පාදක මුළු බද්ද හොයන්නේ? ඒකත් හරි සරලයි. ඇයි නිෂ්පාදකයාට කලින් රුපියල් 10ක් හම්බුණා. ඒ දැන් නිෂ්පාදකයාට හම්බෙන්නේ රුපියල් 8යි. ඒ කියන්නේ නිෂ්පාදකයාට වෙනදට වඩා රුපියල් 2ක් පාඩුයි. ඒ පාඩු රුපියල් 2 තමයි නිෂ්පාදකයාගේ ඒකක බද්ද බවට පත් උනේ. එයාගේ අවාසිය. ඒ රුපියල් 2 ගානේ නිෂ්පාදකයා අවාසිය බද්ද භාණ්ඩ කීයකට ගෙවන්න ඕනද? භාණ්ඩ 40කට ගෙවන්න ඕන. එතකොට භාණ්ඩේ මිල රුපියල් 10ට තිබ්බා. හැබැයි දැන් එයාට නිෂ්පාදකයාට හම්බෙන්නේ 8යි. රුපියල් 2ක් අඩු වුණා. ඒ දෙක වගේ භාණ්ඩ 40කට නිෂ්පාදකයා ගෙවන්න ඕන. එහෙනම් මේ සම්පූර්ණ කොටස මේ මුළු කොටස අපි හඳුන්වනවා මොකක් කියලාද? නිෂ්පාදකයාගේ ඒකක බද්ද. මේ සම්පූර්ණ කොටස අපි හඳුනගත්තේ මොකක් කියලාද? මේ සම්පූර්ණ කොටසට අපි කිව්වා පාරිභෝගික මුළු බද්ද. මේ කොටස අපි හඳුනනවා මොකක් කියලාද? නිෂ්පාදක මුළු බද්ද. අපේ පස්වෙනි සංකල්පය. එතකොට කොහොමද මේ නිෂ්පාදක මුළු බද්ද කියන එක ගණන් කරන්නේ? අපි නිෂ්පාදක මුළු බද්ද ගණන් කරන්නේ නිෂ්පාදක මුළු බදු බර. මුළු බදු බර. නිෂ්පාදක මුළු බදු බර අපි ගණන් කරන සමීකරණය තමයි නිෂ්පාදක ඒකක බද්ද. නිෂ්පාදක ඒකක බද්ද අපි ගුණ කරනවා නව සමතුලිත ප්‍රමාණය. අපි ගුණ කරනවා නව සමතුලිත ප්‍රමාණය. ඒ කියන්නේ මේ රුපියල් 2 මේ ગેප් එක රුපියල් 2 අපි ගුණ කරනවා 40න්. ඒතර 80ක් එනවා. ඒ 80 තමයි නිෂ්පාදක මුළු බදු බර වලට පත් වෙන්නේ. හරි. අපේ 6 වෙනි සංකල්පේ. 6 වෙනි සංකල්පේ තමයි මම ඔයාලට මේ පටන් ගත්තම කිව්ව රජයේ ආදායම. රජයේ ආදායම. හරි. දැන් රජයේ ආදායම කියන්නේ මොකද්ද? රජයේ ආදායම කියලා අපි කතා කරන්නේ මේ පාරිභෝගිකයා භාණ්ඩයක් වෙනුවෙන් ගෙවන බද්දයි නිෂ්පාදකයා භාණ්ඩයක් වෙනුවෙන් ගෙවන බද්දයි. ඒ කියන්නේ සම්පූර්ණ බද්ද රුපියල් 6යි. මේ සම්පූර්ණ බද්දම යන්නේ කාටද? රජයට. එතකොට මේ රුපියල් 6 වගේ කොටස් කීයක් රජයට යනවද? 40ක්. ඇයි? රුපියල් 6 ගානේ පාරිභෝගිකයා නිෂ්පාදකයයි බෙදාගෙන සමස්ත වශයෙන් රුපියල් 6ක බද්දක් ගෙවනවා රජයට. භාණ්ඩ කීයක් දක්වාද? 40ක් දක්වා. එහෙනම් මේ රුපියල් 6 ගානේ භාණ්ඩ 40ටම පාරිභෝගිකයා ගෙවන නැත්නම් සමහරවිට නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ගෙවන මේ මුළු බදු කොටස මේ සමස්ත කොටස මේ මුළු කොටස අපි හඳුන්වනවා මොකක් කියලාද? මේ මුළු කොටස අපි හඳුන්වනවා රජයේ මුළු ආදායම කියලා. එහෙනම් රජයේ මුළු ආදායම ගණන් කරන එක හරිම සරලයි. රජයේ මුළු ආදායම ගණන් කරන්න ඕන දේ තමයි බද්ද අපි ගුණ කරනවා
නව සමතුලිත ප්‍රමාණය. නව සමතුලිත ප්‍රමාණය. ඔය ටික තමයි ඔයාලට බදු පැනවීම ගානේ මූලික වශයෙන් ඕන කරන දේවල් ටික. පාරිභෝගික බදු බර, නිෂ්පාදක බදු බර, රජයේ මුළු ආදායම, පාරිභෝගික ඒක්ක බද්ද, නිෂ්පාදක ඒක්ක බද්ද, නිෂ්පාදයට ලැබෙන මිල අපි සංකල්ප 6ක් දැන් කතා කරා. ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන ඊළඟ සංකල්පය. දැන් ඔයාලට පේනවද මේ බදු පැනවීම ඇතුලේ මේ සම්පූර්ණ කොටස රජයේ ආදායම් විදියට එකතු වෙනවා. මේ පාරිභෝගිකයා ගෙවන මිලට ඉහළින් තියෙන මේ ත්‍රිකෝණ කොටස අපි හඳුන්වනවා නිෂ්පාදක පාරිභෝගිකගේ අතිරික්තය කියලා. මේ පාරිභෝගිකයා ගෙවන මිලට ඉහළින් තියෙන මේ ත්‍රිකෝණ කෑල්ල තියෙනවනේ. මේ ත්‍රිකෝණ කෑල්ල අපි හඳුන්වනවා පාරිභෝගිකයාගේ අතිරික්තය. එතකොට මේ නිෂ්පාදකයට ලැබෙන මිල තියෙනවනේ. මේ නිෂ්පාදකයට ලැබෙන මිලට පල්ලෙහාන් තියෙන ත්‍රිකෝණ කොටස අපි හඳුන්වනවා නිෂ්පාදකයාගේ අතිරික්තය. මේ කොටස නිෂ්පාදක අතිරික්තය. දැන් එතකොට බලන්න ඉහළ කොටස ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය පාරිභෝගික අතිරික්තය. පහළ කොටස නිෂ්පාදන අතිරික්තය. මේ සමස්ත කොටස රජයේ ආදායම. හැබැයි මෙතන තියෙනවා පාරිභෝගිකයටවත් නිෂ්පාදකයටවත් රජයටවත් හිමි වෙන්නේ නැතුව මේ ආර්ථිකෙන් බැහැර වෙන කොටස. ඒ ආර්ථිකෙන් බැහැර වෙන කොටස තමයි මේ තියෙන ත්‍රිකෝණ කොටස. මේ ත්‍රිකෝණ කොටස තමයි අපි හඳුන්වන්නේ අහිමි වන සුබ සාධන පිරිවැය. අහිමි වන සුබ සාධන පිරිවැය. එහෙම නැත්නම් අපිට මේක හඳුන්වන්න පුළුවන් අදි බදු බර කියලත්. අදි බදු බර කියලත් හඳුන්වන්න පුළුවන්. අහිමි වන සුබ සාධන පිරිවැය. එහෙම නැත්නම් මේක හඳුන්වනවා අදි බදු බර කියලා. හරි. එහෙනම් ඔන්න අපි දැන් සංකල්ප 7ක් කතා කරා. මොනවාද අපි කතා කරපු සංකල්ප 7? බදු පැනවීමකින් පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල, නැත්නම් පාරිභෝගිකයේ එක්ක බදු බර, නිෂ්පාදකයාගේ බද්ද, නිෂ්පාදකයේ එක්ක බදු බර, පාරිභෝගික මුළු බදු බර, නිෂ්පාදක මුළු බදු බර, රජයේ මුළු ආදායම, නිෂ්පාදකයාට ලැබෙන මිල සහ අන්තිමට කතා කරා අහිමි වෙන සුබ සාධනයේ හෙවත් අදි බදු බර කියන සංකල්ප ගැන. ඒතර මේ දේවල් ටික ඔයාලට වැදගත් වෙනවා. ඔයාගේ පේපරේ බදු පාඩමෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දාන්න. මේ අපි කතා කරේ බදු පාඩම සම්බන්ධ මූලික තියරි කොටස් ටික. ඔයාලට අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න පුළුවන් සහ ඔයාලට බලන්න පුළුවන් බදු පාඩමේ ප්‍රශ්නයකට උත්තරයක් හදන්නේ කොහොමද? දැන් අපි සමීකරණ ටිකක් කතා කරගත්තා. අපි ඊළඟට බලමු. ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් වෙනවා බදු පාඩමෙන් ඔයාලට ලියන ප්‍රශ්නයක් ආවොත් ඒ ලියන ප්‍රශ්නෙට උත්තරේ හදාගන්නේ කොහොමද? පිළිවෙලට උත්තරයක් ලියන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු බදු පාඩමේ ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ කොහොමද කියලා බලන්න.